ගෙදරා හයි කොහොමද? අද නම් මහන්සි දවසක්. මොකද අද අඟහරුවාදානේ, හැම අඟහරුවාදාකම මෙහෙම තමයි. ඉතින් ඒකට හේතුව දැන් අපි බලමු. ඉතින් වෙනද විදිහටම අද කතාවත් පටන් ගන්නේ මං ලෑස්ති වෙන තැන ඉඳන්. මං උදෙන්ම නැගිටලා දත් මැද්දා. මොකද අද දවසම වගේ මට ක්ලාස්. දැන් හරි. මේ තියෙන්නේ මගේ පාරම්පරික බෑග් එක. ඒයි කොල්ලෝ මොකද නැන්ද මේ? මම මේ ටොයිලට් එක මැද ඉඳලා උඹව දැකලාම එළියට දුවගෙන ආවේ. කොහෙද බම් මේ උදේ පාන්දර යන්නේ උඹ? වෙන කොහෙ යන්න දන්නේ, උදෙන්ම පන්ති යනවා. දැන් ඉතින් ඉගෙනගෙන වැඩක් තියෙනවය. අපේ ළමයි නම් ඒ ලෙවල් කරන්නේ නැහැ. ඉගෙන ගත්තේ නැත්නම් අපිටත් වෙන උදේ පාන්දර මේක එකගේ පස්සෙන් දුව ඉන්න තමයි. යනවා. පෙනේද මෝ ඇඟට නොදැනී මට කින්ඩි දාලා ගිය විදිය. ඉතින් ඒ පිල්ලියනුත් බැරිලා මම බස් හෝල්ඩ් එකට ගිහිල්ලා බස් එක එනකම් බලාගෙන හිටියා. හැබැයි ඉතින් හැමදාම බස් එක එනකම් බලන් හිටියත් මට හරියට බස් එක නැග්ගන්න බැරි වෙනවා. බස් එක නවත්තන්න. කන් ඇහෙන්නේ නැද්ද? නවත්තන්න. කොහොම හරි දුවලා අන්තිමට බස් එකට නැග්ගත්තා. මම මේ වටපිට බල හොයන්නේ මගේ යාළුවෝ දෙන්න බස් එකේ ඉන්නවද කියලා. මේ ඉන්නේ. ඔන්න ඉතින් බස් එක හිමින් මීගමුවටම ආවා. ඊට පස්සේ අපි තුන්දෙනාම බස් එකෙන් බැහැලා අපේ පන්තිය තියෙන තැනට පිටත් වෙලා ගියා. මේ තියෙන්නේ අපි ඉඳගන්න ඩෙස් එක. තාම සර් නම් ඇවිත් නෑ. ඒ නිසා මම මගේ යාළුවෝ වලට හඳුන්වලා දෙන්නම්. මේ ඉන්නේ පන්තියට උදේ පාන්දරම කුකුලත් අතේ තියාගෙන ඉන්න ජෝඩුව. මේ ඉන්නේ පන්ති අහිංසක වගේම නිහඬම ජෝඩුව. හැබැයි ඉතින් උන් දෙන්නගේ හැටි අපිනේ දන්නේ. මේ ඉන්නේ දනිදු. අපේ වෙන්න නෑ කෙනෙක්. ඌ බයික් එකෙන් පන්තියට ආවට යා හිතන් ඉන්නේ ටූට්ලස්ගේ පිටෙන් එනවා කියලා. මේ ඉන්නේ සෙට් එකේ නසරානියෝ තුන්දෙනා. මෙයා තමයි මගේ මෝඩ ප්‍රශ්න අහන මගේ බෙස්ටි. ඇයි අනේ ලෝකෙ විභාග කියලා දෙයක් තියෙන්නේ? මේ මට ගිය සතියේ නෝට් ටික දාන්නකෝ. පාඩම් කරන්න නැතුව ලකුණු ගන්න විදිහක් නැද්ද අප්පා? මේ ඉන්නේ බෙස්ටිගේ බෙස්ටි. ඒ කියන්නේ යාගේ හොඳම යාළුවා. තව කට්ටිය හඳුන්වලා දෙන්න ඉන්නවා. හැබැයි දැන් සර් පන්තිරේ එන වෙලාව. good morning ළමයි. හරි. අපේ ගිය සතියේ නැවැත්තුවේ කොතනින්ද? මට සර් වඳුන්වලා දෙන්න බැරි වුණානේ. මේ ඉන්නේ අපේ කසුන් සර්. දැන් ඉතින් ලිවිල්ලක් තමයි තියෙන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආයෙ මේ වගේ දෙයක් නොවෙන්න. ඒ කියන්නේ මේ වගේ ප්‍රචණ්ඩ යුද්ධයක් ඇති නොවෙන්න. හරි එහෙනම් ඔයාලගේ ඉන්ටර්වල් එක දැන් ගන්න. යන්න කලින් ගිය සතියේ වැඩ ටික මට පෙන්වන්න. අපොයි මම පර්ස් එක පන්තියේ දාලා ඇවිත් නේ. දැන් මොකද කරන්නේ? අදසක් නම් ආවා. ඔයාලා යන්නකො මයික්මන්ට එන්නම්. හරි එහෙනම් අපි යනවා. මෙන්න මෙයාට අපිව මතක් වෙලා මොකෝ ඒක පාටම. ඔයාගේ නම්බරේ මගෙන් කොල්ලෙක් කිල්ලුවා. ඒ කවුද? අපෝ එහෙම කියන්න බෑ. එතකොට මං එයාව පවා දුන්නා වගේනේ. අනේ කියන්නකෝ. හරි මං කියන්නම්. හැබැයි මට රුපියල් 100ක් ඕන. කැමතිද?
දැන්වත් මට එහෙනම් එයාගේ නම කියන්න පුළුවන්ද? එහෙම නම කියන්න ඉතින්. එහෙම කෙනෙක් ඉන්න එපා. එයා අපිව රැට්ටුවා. ඒයි ඇයින් එන්න. පිස්සෙක් මහා. ඉතින් යාළුවනේ අපි කැම කාලා ආයෙත් පන්තියට ගියා. මම මේ පනදාගෙන උගන්නනවා ඔයාට ආතල් ආය කවුරුර හිනා වුණොත් බලාගමු මතීෂ එනවා පන්ති ඉස්සරහ පොලිමට ඇයි යාළුවෝ නැතුව කම්මැලිද? හරි ළමයි අද අපේ පන්ති වැඩ කටයුතු අවසానයි. එහෙනම් ලබන සතියේත් මේ වෙලාවටම අපි හමු වෙමු. ඉතින් යාළුවනේ අපි සුපුරුදු විදියට මායත් බස් එකේ නැගලා ගෙවල් වලට පිටත් වෙලා ගියා. ඉතින් යාළුවනේ බලන්නකෝ හවසට තමයි මේ ගමුව ලස්සනම. ඉතින් මං ගෙදරවිත් නිදාගත්තු පිම දැනුයි නැගිට්ටේ. දැන් ඉතින් ආයි රැට නිදාගන්න ගේමක් දෙන්නකෝ.